ආයිබෝවන් ඔයාලා අදත් එකතු වෙලා තියෙන්නේ සිංහල ක්‍රියේෂන් YouTube channel මාලාවේ 8 වෙනි දිනයත් එක්ක. ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගංගාවේ සංගීතයේ ප්‍රතිපල ගැන. හැබැයි මේ කවිය මේක රචනා කළේ කවුද? එච්.එම්. කොඩිගම කවියා. ඉතින් මේ කවියා ගැන අපි වෙනත් දවසක කතා කරනවා. 9 වෙනි වීඩියෝ එක සිංහල ක්‍රියේෂන් මාලාවේ අද 8 වෙනි වීඩියෝ එක හෙට වීඩියෝ එක තුලින් අපේ එච්.එම්. කොඩිගම කවියා ගැන හඳුන්වනවා. හැබැයි අද අපි මේකේ ප්‍රතිපල කියවමු. එහෙනම් අපි මේ ගංගාවේ සංගීතයේ කවි ටික කියවලා අද පාඩම නතර කරමු. අපි මුලින් පටන් ගමු. කඳු බෑවුමක දන්බෝ පිටි පඳුරු තලා පහලට ඇතේ පර මල් පෙතේ වතනෝලා කලදෝදියන් පොඟ පාරන් පුලින තලා සංගීතවත් වී යමි දිරියට ගලා සැගරෙමි එදෙමි සසල වෙමි ඇඹරෙමි හෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතනකදී හෝ මහ මුහුදුෙමි අමු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගෙහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවකු ඇයි නොසොයන්නේ නියඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇකයෙහිලා හඬ වයිසැඩ සුළඟරයේ සුලිමද කැරකෙමින් නිඳුනිල් ගැඹුරු දිය සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ හිරිමල් සිනාරැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කෙරෙමි මම සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිරන දුටු බිම මිනිසුන් නිවුරුවල යන එන අඩි සද්දේ ලයට සසල බව මින් මතු නොනැගෙද්දේ කෙකටිය ඕලු නලියන දිය රැලි මැන්දේ මල් පෙති වියලි කොළ එන අතකට ඇද්දෙන් රන්තරු පිරිවරාගත් සඳ මඩල යට මහවැන මැදක් බිම මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණිඋඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට. ඉතින් අද අපි මේ කියුවේ ගංගාවේ සංගීතයේ ප්‍රතිපලයි. ඉතින් මේ ප්‍රතිපල සරලව මතක තියාගන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න. ආයි බලන්න. මේ කවි ටික හරිම පිළිවෙලට මුලක ඉඳන් කවි ඔක්කොම මම දැන් කිව්වා. ඉතින් එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ආයිබෝවන්.